ඉතින් හායි ගයිස්. ඉතින් ගොඩ කාලෙකින් තමයි වීඩියෝක් දාන්නේ. මේ දවස් පොඩ්ඩක් බිසි වුණා අසයින්මන්ට් එකකින් පිරලා තිබ්බා. අසයින්මන්ට් කරගන්න බැරි තරමට පිරලා තිබ්බා. මේ කියන්නේ අසයින්මන්ට් එක කරලා ආයෙත් නිකන් අර මගේ අර යුනිවර්සිටි පෝටල් එකට ගිහින් බාද්දි ආයෙත් අම්මඩ අදරටක් මේ ඩියු තියෙනවා. ඒකත් දාලා එහෙම තමයි මේ සතියේ ගේව ගහුවේ. ඉතින් මේ දවස් අත්‍තරම් මාරම් බිසි. ඒක නිසා මොනවද වීඩියෝක්වත් කරගන්න බැරි වුණා. අද තමයි අසයින්මන්ට්ස් ගොඩක්ම ඉවරයි. තව එකක් තියෙනවා. තව සතියකින් විතර. ඒ නිසා මේ සතියේ එහෙමයි නිකන් මේ අසයින්මන්ට් එක කරලා ආයෙත් නිකන් පෝටල් එක නිකන්ට පාද්ද ඉන්න තව එකක් අතරට ඩියු. ඊට පස්සේ අර ඒකත් එහෙමම කරලා ඉවරලා තමයි මේ දැන් මේ තමයි මේ සතියේ ෆුල් ගියේ. ඉතින් ගයිස් අද ෆ්‍රී වෙලාව මට හම්බුන නිසා මට හිතුණා අද නිකන් මේ කෝල්ස් බෑග් එක කෝල්ස් ගිහින් බඩු ටිකක් ගන්න තියෙනවා මට. මේ බඩු ගන්න තියෙනවා මගේ වීක්ලි shopping තියෙනවා. ඒ නිසා ඉස්සලාම දැන් යන්න ඕනේ මේ ට්‍රේන් ස්ටේෂන්. දැන් මම ඉතින් මෙතන නෝබල් පාක් ඉන්නේ. ඒ නිසා නෝබල් පාක් හිටියවා කියන මට ළඟම ස්ටේෂන් එක යාරමන් ස්ටේෂන් එකේ නැගලා නෝබල් පාක් ස්ටේෂන් එකෙන් බහලා තමයි කෝල්ස් එකට යන්න වෙන්නේ. ඉතින් ඉස්සලාම යමු මේකට මොකද මේ ස්ටේෂන් එකට. අද මේ පොඩ්ඩක් අවුවයි සීතලයි අවු ගායිස්. දැන් මෙහෙම පෙන්නට මාර සීතලයි. මම හිතුවා දැන් ඩිග්‍රීස් මම හිතන්නේ 10ක් විතර සෙල්සියස් ඩිග්‍රීස් 10යි. ඒ කියන්නේ සීතල මාර සීතල මෙහෙම තිබ්බට. අතරම මාර සීතලයි. මේ අද ජැකට් එකත් හොදන්න දාලා ඒකත් දාගත්තෙත් නැහැ. මේ වෙලාවට අවුවක් චුට්ටක් තියෙනවා. හැබැයි දැන් එකපාරට වහින්නගේ. අද සංග ගේන්නත් අමුතුනා අවුව නිසා කිට තියෙනවා සංග නැහැ. ඉතින් ගයිස් ඉස්සෙල්ලා මම ඔයාලට යාරන් ස්ටේෂන් එකට ගිහින් පෙන්නන්නම්. මේ එතනින් මේ මම හිතන මයි කාඩ් එකේ සල්ලි නැද්ද කොහෙද මේ ඒකත් මේ টොප් අප් කරන ඉතියා පෙන්නලා මේ යාරන් ස්ටේෂන් එකෙන් නැගලා නෝබල් පාක් බහලා වීඩියෝ එක දෙකට කන්ට්‍රෝල් කරමු. බයි. ඉතින් ගයිස් මේ ට්‍රේන් ස්ටේෂන් එකේ යන වෙලාව මට තව දෙයක් පෙන්වන්න කියලා හිතුණා. මේ මෙතන මේ පාරේ නේ බින්ස් එහෙම තියෙනවා. මේ එළිය දාලා රතු එකයි කහ එක. දැන් ඒකෙන් දැන් මම අතරේදී දැනන් හිටියේ නැහැ. ඕක දැන් මෙහෙම තියෙන. හරිද? රතු එක තියෙන නිකන් ජෙනරල් වේස්ට්. ජෙනරල් වේස්ට් කියන්නේ ඔය දැන් කන බොන ඒවා. ඔන්න ඔය නිකන් ඔය නූඩල්ස් පැකට් ඔන්න ඔය දාන්න තියෙන. ඉස්සරහත් දෙයක් තියෙනවා. ඒක තමයි දාන්න තියෙන්නේ. කහ එක තියෙන්නේ. කහ එක රීසයිකල්. ඒ කියන්නේ ඔය නිකන් කාඩ් බෝඩ් ඔයද දාන්නන්නේ ඒක. මේ රීසයිකල් කරන්න පුළුවන් හැමදේම දාන්නේ මෙන්න මේකට. ඉතින් ඔය දෙක මේ නෝබල් පාක් වල වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ හැමදාම මේ ටියුස්ඩේස් වල හැම ටියුස්ඩේස් වලටම ඔක එළියෙන් මෙහෙම පාර තියන්න ඕනේ. මේ ඊරසේ පාර තිබ්බහම ලොරියක් ඇවිල්ලා ඕඩිය පටන් යනවා. ඊරසේ ආයි දවල් මම හිතන්නේ දවල් හරි වෙද්දී ආයෙත් වලට ගන්න තියෙයි. ඉතින් ඔය කොච්චරයි මේ පාදේ දැන් මේ කට්ටියක මේ තිබ්ලේ ඒ කියන්නේ මට උදේම වල කලෙක්ට් කරන්නදී අරගෙන. ඉතින් ගායිස් මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොකද්ද යාරමන් ස්ටේෂන් එකට. මේක තමයි ඉතින් අපේ පබ්ලික් ලැම්බෝගිනිය. මේක තමයි හින වේගය යන ට්‍රේන් එක. මේ අංකල එක්කන බයික් එක මේ බයිසිකල් එක. ඊට පස්සේ දැන් මෙතන පාර වරින්න ඕනේ ගයිස්. ගයිස් අතන ට්‍රේන් එකක් එනවා. හැබැයි ඒක මට ඉස්සන සීන් එකක් තියෙනවා. කාන්නේ හදිස්සෙන්න ඕනේ. හදිස්සලා පාරවල පුරවට මේ වාහනයක අද්ද ගන්න ඕනේ නැහැ. වාහනේ යනකන් ඉඳලා පනිමු ෂේප් එකේ. ඔන්න බලන්න. නෝ ට්‍රේන් එක හරනම් යන්න දාදී කවන්නේ අවුලන්නේ. පාරේ වාහන පොඩ්ඩක් වැඩි නිසා මේ ආෂේප් මේ වහනට වස් වරින්න පුළුවන්. මෙහෙත් නෑ අරහෙත් නෑ දෙකේම නෑ පැන්න. ඉතින් ගයිස් මං කියන්නේ කොච්චර වෙලා ගියත් කවන්නේ පාර දෙපැත්ත වල්ලා ඉන්න. මොකද මෙහි ලංකාවගෙන පොඩ්ඩක් නීට් හරිද ඩ්‍රයිව් කරන ගොඩක් නීට් රූල් එක ඩ්‍රයිව් කරනවා. බඩ මේ ඕන්නේ මේ රූල් එක ඩ්‍රයිව් කරන. හැබැයි ගයිස් මෙහා වාහන මාර වේගෙන් එනවා. සාහන දැන් මේ වගේ පාරක ස්පීඩ් ලිමිට් 60යිද කොහෙද මේ. ඒ නිසා මේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මේ
පනිද්දි වෙලා කොච්චර ගියත් කමන්නේ ඉඳලා පනින්න. යාරම ස්ටේෂන් එක දැන් මෙතනින් උඩට ගිහින් මෙන්න මෙහෙම මේ අර ප්ලැට්ෆෝම් නෑ මේ එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකට තමයි එන්න ඕනේ. මම දැන් ට්‍රේන් එක යනවා. අපි උඩට ගිහින් බලමුකෝ. ගායිස් අපි ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ බලමු මේ මෙතන මයික් තියෙනවා. මේක මයිකේ টොප් අප් මැෂින් එක බලමු ඉස්සලා මයික් කාඩ් එක අරගෙන බලමු මේ සල්ලි තියෙනවද කියලා මයික් කාඩ් එක. මෙන්න මයික් කාඩ් එක ගායිස් මෙන්න මේ වගේ එතන තිබ්බා. දැන් බැලන්ස් එක වල $2 2.5ක් තියෙනවා. ආවුලන්නේ නැති. ඔන්න ගත්තා. ඉතින් ගායිස් මේ අතර මැෂින් තියෙනවා මේ. ඉතින් මම ටක් කරා. මයික් ටක් කරා. දැන් ඉඳ තියෙන ට්‍රේන් එකකටම ඉතින් දැන් ට්‍රේන් එක එන්නේ තව විනාඩි 4කින් මේ ට්‍රේන් එක තව විනාඩි 4 සිටි ලූප් ට්‍රේන් එක යන්න තියෙන්නේ. මේක ගිහින් එහා පැත්තේ මේක තමයි එහා පැත්තේ ස්ටේෂන් එක තමයි මේක මොකද්ද මේ නෝබල් පාක් වලින් බැහැලා එතන මම හිතන මීටර්ස් 400ක් විතර යන්න තියෙනවා. ඒන් ගිහිල්ලා මේ කෝල්ස් එක දින එතන මේ මොකද එලවලු මාකට් එකක්වත් වගේ තියෙන එකයි. මාතර එලවලු එක ආගායිස් එතන තව එකක් එතන එලවලු මාර අඩුයි. ඒ කියන්නේ මම හිතන්නේ කෝල්ස් එකේ මිදි හිතන්නකො මිදි කිලෝ එකක් $5.99යි නම් අතන $3.99ට වගේ තියෙනවා. ඔයාලා මේ නෝබල් පාක් ඩැන්ඩේ ඔය පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවා නම් එතනින් ගන්න. මම ඔයාලට අද ස්පොට් එක වෙන්නන්න. මේ යංගෝ ට්‍රේන් එකේ දෙනවා ඔයාලට වීඩියෝ එක කරන්න. ට්‍රේන් එකේ නෝ ඔන්න ඔයාලා ගයිස් ට්‍රේන් එක ඇතුළට ගිහලා පෙන්නනවා ඔයාලට. बस मैं केबिन में और नया के बाल में तो ले आऊँ ना गाइस तो उठाओ मैं तो नहीं देखा मैं तो नहीं गाइस उधर लाइन में दिए ने बोल ट्रेन का तां दौरा ले दिए ने जगह है आना है ना डोर के लिम्मट डांगल दिदरना गोची अंदर දොරයිද දැන් ඔන්න යන්නේ යනු ඉතින් ගයිස් ඊළඟ වාර නෝබල් පාක් බැහැලි වෙලා වීඩියෝ එක ටික් කරමු. now arriving at Noble Park කියලා දැන් මෙතනින් තමයි බහින්නවා. කෝල්ස් බානල් බෝඩ් එක මෙතනින් පේයි යා කෝල්ස් බෝඩ් එක කෝල්ස් so the building වලින් වැහිලක් දැන් නැති ඕ බිල්ඩින්ග්ස් වලට වැහිලා නැත්තේ කෝල්ස් එක ස්ටේෂන් එකෙන් බහිමු ඉස්සල්ලා. Okay guys, hari dan main තියෙන Noble Park station එක. මේක guys කෙලින්ම යනවා මෙල්බර්න් එකෙන් සිටි එකට යනවා මේ ට්‍රේන් එක. මේක තමයි දැන් ඔයාලා ඩැන්ඩිරන් ඔය පැත්තේ ඉන්නවනේ සාන මේ ට්‍රේන් එක තමයි අල්ලගත්තේ. මේක ගියාම මේක සානේ මම යාරමන් ඉන්නේ ඒ නිසා විනාඩි 10න් 10 වගේ එනවා. ඔයාලා ලින්බ්‍රුක් ඔය පැත්තේ වගේ ඉන්නවනම් ඔයා ඩැන්ඩිරන් ඉන්නවනම් ඔයාලා විනාඩි 10න් 10ට එනවා. ලින්බ්‍රුක් වගේ ඉන්නවනම් ඔයාලා විනාඩි 20න් 20 වගේ ඉන්නේ. මේ ඔන්නර ස්ටේෂන් එක මේ ස්ටේෂන් එක කොච්චි ට්‍රේන් එක න ඒක ෆ්ලින්ඩර් ස්ට්‍රීට් කරා යන්නේ. ඉතින් guys මේ මෙතන තියෙන්නේ මේ තියෙන ක්‍රැන්බර්න් ලයින් එක ට්‍රේන් මේක තමයි ඔය මං ගෙදර යද්දි යන්න ඕනේ මෙන්න මේක. guys පල්ලෙහාට බහලා guys මම මේ මයි කාඩ් එකක් දැන් එළියට ගත්තා. මොකද මේ මෙතනින් දැන් ටැප් අවුට් කරන්න බෑ. මොකද මේ ඇන්ටි මම කපල දැම්ම යද්දි වහන්න ඕන්න ඇන්ටි ටැප් කරන්න නැතුව යන්නේ එහෙම වගේ එහෙමත් මිනිස්සු ඉන්නවා මෙහෙ. ඉතින් මෙන්න යාගේ අපි හොඳ ළමයි වගේ ටැප් කරමු. ටැප් කරා එළියට ගියා. බලන්න. මේ හොඳ පුරවැසියන් මේ රටේ. ඉතින් guys මෙන්න ඒක නෝබල් පාක්. නෝබල් පාක්. හරිද? දැන් ලොකු ආමිති NPK කියලා නෝබල් පාක්. හරිද? මේ එතනින් දැන් පනින්න නම් කෝල්ස් අර පැත්ත තියෙන්නේ. ඉතින් ඔව් පේන්නේ නැනේ. අපේ නේද. මේ මෙතන තියෙනවා මෙතනින් මේ pedestrian crossing එකක් තියෙනවා. ඒකෙන් පැනලා එහා පැත්තට යමු.
ඊට එතනින් ගියාම මේ කෝල්ස් එකට ගිහින් පෙන්නන ගෙදර ඉදිරිය ගයිස් ඔන්න කෝල්ස් ළඟට ආවා මෙන්න මේක තමයි මම කියවර පළතුරු අඩුවට එහෙම තියෙන තැන මම එතන එද්දි පෙන්නන්න ඉස්සෙල්ලාම කෝල්ස් මේ කෝල්ස් අතර ඉස්සරහ තියෙන්නේ කෝල්ස් මෙන්න ගයිස් කෝල්ස් එක කෝල්ස් සාවා ඉස්සෙල්ලාම ගන්න තියෙනවා මට ගන්න තියෙන චීස් ස්ලයිසස් ඒ චිකන් එක පොඩක් බල්ට් එකක් තියෙනවා බලමු ඉස්සෙල්ලාම යමුකෝ ගන්න ඉස්සෙල්ලාම චිකන් ගන්න චිකන් අරහේ තියෙන්නේ චිකන් අරන් නෙමෙයි මේ ගයිස් ඔක්කොම වෙන මීටුත් තියෙනවා මේ පෝක් බීෆ් ඔක්කොම තියෙනවා එතන තියෙන චිකන් ගයිස් කපෝපියෝ තියෙන ඒක තමයි ගන්න බැලුවේ නැත්නම් අනිත් එක ගත්ත පොඩක් ගණන් වැඩි වෙනවා ඒ කපෝපියෝ ගයිස් තියෙන මෙතන කපෝපියෝ තියෙන ඒ පොඩක් ගණන් වැඩි මේකේ තිබ්බා ඩ්‍රම් sticks මේ ටිකේ total price අඩි නේ ඉතින් guys මේ ඔක්කොම ඩොලර් 6යි වෙන්නේ එකක් ගන්න ඉතින් ඒක දාගන්න පොඩ්ඩක් ඉන්න bags ඉතින් guys හරි chicken drum stick එකක් ගත්තා ඒක මාර ලාභයි මම අද දැක්කේ ඒ guys ඔයාලා ගන්න නම් ඒක ගන්න එක මාරම ලාභයි මෙන්න මේකදී නැත්නම් මේ ඔයාලා කපා ගන්න ඕන නම් මෙහෙන්ද කපා ගන්න. ඒවල් නිකන් කපලා ගන්න ඕන එහෙමත් තියෙනවා. හැබැයි තිබ්බට ගණන් වැඩි. ඉතින් ගෑස් දැන් ඇවිල්ලා දිනවා එළවලු සෙක්ෂන් එකට. එළවලු සෙක්ෂන් එකේ මොනවද ගන්න ඕනේ? ලුණු තියෙනවා, සුදු ලුණු තියෙනවා, ඔක්කොම තියෙනවා. මොකද ගන්නම් කියලා හිටියා මොකක්ද ඒකක්ද? කෙසෙල් ගෙඩියක් තියෙන 4.90. ගන්න දෙක. බලමු. මේ ඔක්කොම 4.90. මේ ඔක්කොම 4.90. ඒ දැනට ගණන් දැනට ඕනේ නැහැ වගේ. ඉන්න ගයිස් අනිත් එළවලු ඔක්කොම මෙතන තියෙනවා. ඔක්කොම තියෙනවා බෙල් පෙපර් තියෙනවා හැමර තියෙනවා. ෆෘට්ස් තියෙනවා. ෆෘට්ස් ගන්න නම් මේක 3 යනකොට දාලා ඉතින් ගයිස් අද එකක් ගමු අපි එකෙන්. දැන් බෑග් එකේ බිම තියලා මේක ගන්න ඕනේ. තුනයි යනවා දාගත්තා. හරි ආයතන හරි නැත්නම් මේ ගයිස් ලොකු ඔරෙන්ජස් තියෙනවා අර පොඩි එක මේ ලොකු එක සයිස් එකෙන් ලොකු වෙනසක් තියෙනවා ඒක 8.50යි වඩා ඒක එකක් ගමු තුනයි යනවා හතරෙන් ෂේප් එක මේක කෙලිම 9ක් යනවා වැඩි පස්සේ බලමු මේක අපි දැන් යමු වෙන කොට හරි oranges අතර තියෙන පාන්ස් ඉන්න පාන් මම හිතන්නේ ගයිස් මේ තියෙන පාන් මම හිතන්නේ මම ඒක ගත්තා ඔය ඊයේ ගෙනාවා මේ මේක තමයි ගයිස් හොඳම පාන් එක කියලා කියන කට්ටිය කියන ඒත් පොඩ්ඩක් ගණන් ඉදි ගයිස් මේ චිකන් එහෙම නිකන් oven එකේ දාලා තියෙනවා oven එක නිකන් බේක් කරලා ඒතර ආයෙත් තාම යමු වෙන පැත්තකට වෙන පැත්තකට යමු ගයිස් මෙතනින් ගන්න තියෙන අර බාණ්ඩය ගන්න ඕනේ මෆින් ගන්න ඕනේ ඒතර උදේ තේ බොද්දි එහෙම මරුවේ මේ විදියට දන්නේ නැහැ නේ chocolate chip muffin bars here chocolate chip muffin
ගයිස් ඉතින් මේ එකක්ම ඩොලර් 5යි එන්නේ මේ ෆුල් එකක්ම. ඒකේ ලොකු ඇති බෝඩ් එක මන් බෑග් එකේ මෙතන තිබ්බා. ලොකු. ඉතින් ගයිස් ලොකු ඉවරලාද කොහෙද? ලොකු ඉවරලා. මේක විතර තියෙන මේ මෆින් බාස් කියන සුපිරිත් දන්න මම කලින් try කරලා නැහැ. කීයක් තියෙන එක පොඩ්ඩක් හොඳට තියෙන එක අරන් බලමු ඉතින් කරන්න දෙයක් නැහැ. අරන්ම දා ගන්න දෙන්න. අරන් බලන්න. පොඩ්ඩක් ඉන්න ගයිස්. ඒක දාන ගින්ද. කද්දාගත්තා. මෙතන මෆින්ස් නැද්ද මෙතන? මෆින්ස් ලොකු ඒවා නෑ. මෆින්ස් ලොකු යද මොනවත් නෑ. නෑ මේ තියෙන්නේ මෆින්ස් ලොකු මොනෝක. ඒක ගන්න මේක try එකක් දාලා මම try කරලා නෑ කලින්. දැන් ගමු ගයිස් තවන්න චීස් ස්ලයිසස් ගන්න ඕනේ. චීස් ස්ලයිසස් අතර මම පෙන්නන්න. ටූනා කෑන්ස් ගයිස් මේ ටූනා කෑන්ස් මේ වල හදාගන්න පුළුවන් අර මීල්ස්. ටූනා කෑන්ස් අද ගන්නවද? පොඩි ගණන්නේ. පොඩ්ඩක් කොහර අඩුවට තිබ්බනේ වයිල්ඩ් ටයිඩ්ස්. ටූනා කෑන්ස් ගයිස් ගණන් අඩුවට තිබ්බා. මාර ගණන් අඩුවට. ආයෙදින 125 මෙති නෝ half price දාලා තියෙනවා. ඒක හොන් සානේ ගයිස් මෙහෙම ඇති half price දැම්මා කියන්නේ ගයිස්. සානේ half price දාන්නේ විකිරෙන්නේ නැති නිසානේ. සානේ half price දාන හැමදේම හොඳ නෑ ගයිස්. half price දාන ගොඩක් මේවා කන්න ඇත්තටම ගොඩක් කේස්. මේ සමහර මම අර මේ ලවුන් දින මෙන්න මේක. මෙන්න මේක හින ගණන් අඩුවට දෙන ගයිස් ගන්න එපානේ හඳුන් කුරු කනවා වගේ. මේ මොනවා නැත්තන අල්ලන්නත් එපා ඔන්නම් කිය. බලමු මේ පැත්තට ගිහින්. මේ හිත මොනවද මේ ඔස්ට්‍රේලියන් බීෆ් මේ බීෆ් තියනවා මේ පැත්තට මොනවද තියෙන්නේ සෙල්ලම් හරමු මේ පැත්තේ මොනවද නැහැද කොහෙද ඉතින් ගයිස් මේ අලුත්ගෙන් ඩොලර් 100ක් කිල්ලක් ආව වඩු ගන්න මේ මගේ යතේ දැනට නැහැ. තාවර ජොබ් එකේ පේමන්ට් සටුන් නැහැ. ඒ නිසා යාළුවෙක් කිල්ලක් ආවේ. ඒක තමයි ඉතින් මෙහි ආවට පස්සේ පොඩ්ඩ ගන්න නැති. මේ වෙනවා ඉතින්. නටෙල්ල තියෙනවා. නටෙල්ල එකක් ගන්නද අද. කරම බවන්න ඕනේ. ගෙදරක ඉවරයි. ඒක ගමුකෝ. නටෙල්ලක බිස්කෝප්. මේක ගමු. not yeah that's all right. ඊට එකක් ගමු මේක ඩෝර් 6යි. අපි ඒක try කරලා බලන්න. නටෙල්ල මම try කරලා තියෙනවානේ. බිස්කෝප් එක හොඳ වෙයිද දන්නේ නැහැ නේ. try කරලා ආයෙ guys බලන්න දෙන්න ඕනේ. දැන් try කරන්න ඕනේ. නැත්නම් තේරෙන්නේ නැහැ. මේකත් හරි. නටෙල්ල තියෙන ඩෝර් 11යි අරක ඩෝර් 6යි. try කරලා බලන්න. දැන් යන්කෝ වෙන කොහෙද යනවා. Cadbury chocolate පටසිරි 14 මේ මොන්ස්ටර් ඩ්‍රින්ක් දාලා තිනවා මේ වෙත මොනවද තියෙන්නේ මේ වෙත ඔක්කොම තියෙන ඩ්‍රින්ක්ස් අර ගෙනහි තියාගෙන බොන්න පුළුවන් එක නිකන් මේ හර ලොකු ටැක්ස් තියෙන්නේ අනේ මේකවත් ගෙනියවලු නැද්ද මම අඩුවට දාලා half price දාලා මොනවත් නැද්ද අඩුවට දාලා තියෙන්න ඕනේ බලමු. මේක අපි බලමු පස්සේ බලමු. දැනට අවශ්‍යම දෙයක් නෙමෙයි. පස්සේ බලමු. මෙයා ගයිස් මෙහි ඇවිල්ලා එක දෙයක් තමයි ඉතින් බඩු ගද්දී ස්ටුඩන්ට් කාලේ අවශ්‍යම දේවල් විතරක් ගන්න ගයිස්. මොකද සල්ලි විතර කරන්න ඕන නිසා මේ එතන මිල්ක් තියෙන මිල්ක් ඕනේ නැහැ. මේ පැත්ත අම්මෝ පොඩියුන්ගේ ඒ ඕනේ. ෆේෂල් ටිෂු වෙන එකක් නෑ උනේ. මේක තිබ්බා
කෝල්ස් එකේම එකක් තිබ්බ ගයිස් එන අඩුවට කෝල්ස් එකේම එකක් කෝ එක කෝල්ස් කෝල්ස් ළඟ එකක් අඩුවට තිබ්බනේ අඩු එක නෑ නේද ඩොලර් 1.80ට තියෙන එකක් මේක මේකද 95 ටේෂ ඒගල පාඩු ය වැඩි අඩේ පෝර ඩොලර් 1.80ට තිබ්බේද ඒ ගයිස් තමයි එක තමයි ගයිස් ගණන් වැඩිනෝ සල්ලි වැඩියෙන් හම්බ කරන්න ඕනේ නැත්නම් යන විදිය අමාරුයි කාන්නේ මොකද කරන්නේ දැන් පොඩ මේකකුත් ගමු එහෙනම් ගයිස් බඩු ටික ගත්තා මේ ගයිස් මම මෙතන වීඩියෝ කොණ්ඩෙත් මොකක්දලා ගයිස් ටක් ගාලා මට වීඩියෝ එක ඉවර කරන්න දෙනවා ගයිස් බැටරි 4යි තියෙන්නේ ෆෝන් එකේ ආයෙත් ෆුල් වෙන්න මේ ගයිස් ඊටු ටික මොනක් වෙන්න නැහැ මට බැටරි අඩුයි එහෙනම් ගයිස් වීඩියෝ එක බලුවට thank you bye bye